ජෙසුපිටයි Secret of Church. ඔබ හිතනවා ඇති තවත් එක් YouTube නාටකාවක් ගැන ඔබ දැනුවත් කරන්නටයි මම ඇවිල්ලා ඉන්නේ කියලා. ඔව්. Secret of Church කියන්නේ තවත් එක් YouTube නාටිකාවක් තමයි. නමුත් මේ YouTube නාටිකාව අනිත් නාටිකාවලට වඩා පොඩ්ඩක් වෙනස් කරලා ඔබ හමුවට ගෙනෙන්නටයි අපි සූදානම් වෙන්නේ. මොකක්ද මේ මම කියන වෙනස? Secret of Church කියනකොටම church කියන කැලේ ඔබට තේරෙන ඇති මේක කතෝලික නාටිකාවක් කියලා. ඔය කතෝලික සමාජ මාධ්‍ය ක්‍රියාකාරී විදිහට අපි සමාජ මාධ්‍යයේ මීට දීර්ඝ කාලයක ඉඳලා ඔබ දන්නා ශ්‍රී ලංකන් කැතෝලික නිවුස් ඒ වගේම ජීසස් ෆස්ට් මේ වගේ Facebook පිටු හරහා අපේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් තොරතුරු ඔබ වෙත ගෙනීමේ ක්‍රියාකාරකම් අපි වසර ගණනාවක් තිස්සේ කරමින් සිටියා. ඉතින් මේ කරමින් ඉද්දී අපිට තොරතුරු කියන්නේ අපිට දැනගන්නට තිබෙනවා. අපි දැනගත්තා අපේ කතෝලික සභාවේ තැන් වල ප්‍රශ්න කිහිපයක් තියෙනවා කියලා. ඉතින් එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ Secret of Church කියන්නේ මේ කතෝලික සභාවේ අස්වල් මුල්වල වල තියෙන ප්‍රශ්න. එහෙම නැත්නම් ගැටලු. එහෙම නැත්නම් මතභේදකාරී තැන් හොයලා ඔබ හමුවට ගෙන එක නාලිකාවක්ද කියලා. නෑ. එහෙම නාලිකාවක් නෙමෙයි. අපි කුණු ඔබ වෙත ගෙනල්ලා කුණු රසයෙන් මේ කතෝලික සභාව නැති කරන්නටවත් එහෙම නැත්නම් විනාශ කරන්නටවත් අපිට අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මොකක්ද අපි මේ කරන්නට යන්නේ? කතෝලික සභාවේ ඔබත් මමත් දැනගත යුතු කරුණු රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි නොදන්නා දේවල් බොහෝයි. නොදන්න දේවල් අතිමහත් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ Secret of Church YouTube නාලිකාව හරහා ඒ දැනගත යුතු මහා විශාල සාගරයක් වගේ තියෙන තොරතුරු හැකියතාක් ප්‍රමාණයක් ඔබ වෙතට ගෙනෙන්නට. ඉතින් අපේ සමාජ මාධ්‍ය සැරසීමේදී ඔබ දකිනවා ඇති ප්‍රවෘත්ති ගෙනෙන්නට කතෝලික පුවත් ගෙනෙන්නට සමහර YouTube නාලිකා තියෙනවා. එහෙම නැත්නම් ඔබේ අධ්‍යාත්මය වර්ධනය කරන්නට තවත් සමහර YouTube නාලිකා තියෙනවා. ගීත රසවත් එහෙම නැත්නම් ගීතිකා රසවත් කරලා ඒවා ඔබ වෙත ගෙනෙන්නට තවත් නාලිකා තියෙනවා. නැත්නම් සංචාරය කරන නාලිකා තියෙනවා. අපේ සහෝදර නාලිකා කරන ශාලම් YouTube නාලිකාව වගේ ඒ නාලිකා තියෙනවා. ඔබ මෙච්චර කාලයක් ඉතාම ප්‍රශංසනීය විදියට ඔබ දැනුවත් කරපු නාලිකා ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ ඒ හැම එකකම සම්පීඩනයක් ඔබ දැනගත යුතු මේ කතෝලික සභාවේ ඔබ දැනගත යුතු හැම රහසක්ම ඔබ වෙතට ගෙනෙන්නටයි. එතකොට මොකක්ද මේ රහස් කියලා අපි කියන්නේ කියලා දැන් අපි ඔබ වෙත ගෙනෙන්න. සමහර වෙලාවට අපි දිව්‍ය පූජාවට සහභාගී වෙනවා කතෝලික විදියට. අපි දන්නවද දිව්‍ය පූජාව කියන එකේ වටිනාකම මොකක්ද කියලා? ඔව්. බොහොමයක් දන්නවා. නෛර්තිෂ්ඨ කරන ක්‍රෝන්ස් අපි හැමදාම පාවිච්චි ඒක විතරක් මේ දිව්‍ය පූජාව කියන්නේ. මේ දිව්‍ය පූජාවේ අපි භාවිතා කරන දේවල් එහෙම නැත්නම් අපි දකිනවා කාලෙන් කාලෙට පූජා ප්‍රසාදී වහන්සේලා ඔවුන්ගේ ලෝගෝ වල වර්ණමාරු කරනවා. මේ හැම දෙයක් ගැනම අපි දැනවත්ද? සමහර වෙලට ඔව් වෙන්න පුළුවන්. ඔබ තමයි බුද්ධිමට්ටමින් ඉහළ සමාජ දැනුවත්කමින් ඉහළ තමයි දැනුවත්කමින් හෙවි පිරිපුන් කිතුමන් වෙන නිසා එහෙම වෙන්න පුළුවන්. නමුත් ඉදිරි සමාජයට ඔබේ දැනුවත්කම බෙදා ගන්නට අපි මේ නාලිකාව සූදානම් වෙනවා. ඒ කියන්නේ අපි විතරක් නෙමෙයි. අපි දන්න දේවල් විතරක් නෙමෙයි ඔබ විතර ගෙනෙන්නේ. ඔබ දන්න දේවල් මේ YouTube නාලිකාව හරහා සමාජයට කරන්නට අපි සූදානම් ඉන්නවා. ඒ පිළිබඳව මම මේ වීඩියෝ පසුවට ඔබ දැනුවත් කරනවා. ඒ දිව්‍ය පූජාව එහෙම තියෙනකොට කැනල් වල ගැන අපි දැනුවත්ද? සභාවේ නීති සමහර වෙලාවට අපි දැනුවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොදැනුවත් අයට මේ නාලිකාව හරහා ඒ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ දේවස්ථානයේ ඉතිහාසය පිළිබඳව ඔබ දැනුවත්. ඔබේ ගමේ ඉන්න වැඩිහිටියන්ගෙන් ඔබේ අසා දැනගෙන එහෙම නැත්නම් ඉදිරි පරම්පරාවකට ඔබේ සභාවේ ඔබේ සංඝයේ ඔබේ දේවස්ථානයේ තොරතුරු දැනගන්නට තැනක් තොතැනක් ඔබ ගොඩනගලාද තියෙන්නේ? ඔව් නම් ඊටමත් වටිනවා. නමුත් ඒ තොරතුරු ඔබට අපි හරහා මේ නාලිකාවෙන් මුළු ලෝකයටම බෙදා හරින්නට පුළුවන්. මුළු ලෝකයටම සිංහල භාෂාවෙන් බෙදා හරින්නට පුළුවන් කියලා විශ්වාස කරනවද? නැහැ. සමහර වෙලාවට සිංහල භාෂාව නොදන්න පිරිස තමයි කතෝලිකයන්ගේ වැඩිම.
ලංකාව කියන්නේ තමයි පුංචි රටක්. ඉතින් මේ පුංචි රටේ සිංහල භාෂාවෙන් කතා කරන ඔබත් මමත් මේ පිළිවෙත දැනුවත් වෙන්නට පුළුවන්. නමුත් අපේ දේවල් ගැන ලෝකයට කියන්නට Secret of Church මේ YouTube නාලිකාව සූදානම් වෙලා ඉන්නවා. ඒ කොහොමද? තාක්ෂණය උපයෝගී කරගෙන ඔබත් මමත් මේ කතා කරන දේවල් ඉංග්‍රීසි භාෂාවෙන් මුළු ලෝකයටම අපේ දේ, අපේ දායාදේ, අපේ ඉතිහාසය, ඔබේ මගේ පල්ලිය ගැන අපි ලෝකෙට කියන්නට යනවා. අපේ කතෝලික සභාව ගැන අපි ලෝකෙට කියන්නට යනවා. ඉතින් ඒ සඳහා ඔබට මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන ඔබේ ගමේ පරිදි තොරතුරු තියෙනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත් නම් ඔබේ පිළිබඳ ඔබ ගම පිළිබඳ ඔබ තම සන්නත් වෙලා ඉන්නවා නම් කතෝලික කම ගැන දැනුවත් වෙලා ඉන්නවා නම් ඒ පිළිබඳ මේ YouTube නාලිකාවෙන් ලෝකෙටම කියන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ විතරදාරින් අපි කතා කරා දීප පූජාව, කැනන් ලෝක පමණක් නෙවෙයි අපේ ගමේ පල්ලි ගැන ඒ පමණක් නෙවෙයි කතෝලිකයෙක් විදියට කිතුමෙක් විදියට මේ ජේසුතුමා ගොඩනගපු සභාව දැනගත යුතු දේ හැම දෙයක්ම මේ නාලිකාව හරහා ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම්. ඇයි අපි එහෙම කරන්නේ? ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරලා තියෙනවා. මොකද ඔබත් මමත් අපේ සමාජය සමහර විට මේ කතෝලිකකම ගැන මේ කිතුනුකම ගැන නොදන්නා බව නිසා අද අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපේ සහෝදර සහෝදරයන් තවත් සභාවල් හොයාගෙන අපි අතහැරලා යන්නට පටන් ගන්න තියෙනවා. ඒ ඔවුන් නටන නිසාද? ඔවුන් සින්දු කියන නිසාද? එහෙම නැත්නම් අපිට වඩා ලස්සනට ඔවුන් දිව්‍ය පූජාව සමරන නිසාද? ලස්සන ඇඳුම් ඇඳලා නටලා ගායලා සින්දු කියලා එන්ජොයි කරන නිසාද? සතුටු වෙන නිසාද? සමහර වෙලාවට නොදැනුවත්කම නිසා වෙන්න පුළුවන්. ඉතින් අපි සෝදානම් අපේ කතෝලිකකම ආරක්ෂා කරමින් පෞලතුමා කියනවා වගේ මේ දේව ගෘහය, මනුෂ්‍ය ශරීරයේ කියන දේව ගෘහය තුළ අපි දැනගත යුතු දේ සියල්ලම මේ නාලිකාව හරහා ඔබ ගෙනෙන්නට. ඉතින් මම අර කලින් සඳහන් කරා ඔබටත් මේ සඳහා එකතු වෙන්න පුළුවන් කියලා. ඔබට අපිත් එක්ක අත්වැදගෙන ඔබ දන්න දේවල් කතෝලිකකම පල්ලියක ගැන පමණක් නෙවෙයි කිතුනුකම ගැන ඔබ ජීවිතයේ අත්දැකපු ප්‍රාතිහාර්ය ගැන ජේසුතුමාට යාඥාව තුළ ඒ වගේම මරියතුමියට අපි ශුද්ධවන්තයන්ගේ මැදහත්කම තුළ ඔබේ ජීවිතේ ඔබ දැකපු ඔබ අත්දැකපු ප්‍රාතිහාර්ය ගැන අපිත් එක්ක කතා කරන්නට ඔබට පුළුවන්. ඔබේ දැනුවත් කියන්නේ කතෝලික වටිනාකමකින් යුතු තොරතුරු ගැන කතා කරන්නට අපිට පුළුවන්. බෙදා ගන්නට අපිට කතා කරන්න පුළුවන්. අපි සූදානම් ඔබ වෙතේ මේ පහත් සඳහන් වන දුරකථන අංක ඔස්සේ WhatsApp පණිවිඩයක් එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබට අපි සම්බන්ධ කරගෙන ඔබ ඉන්න තැනකට අපිව ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට අපි ඉන්න තැනකට එන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඒ හැම පහසුකමක්ම අපි සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ දැනුමින් සන්නද්ධ පූජා ප්‍රසාද මහසේනා විශාල පිරිසක්. ඒ වගේම කතෝලිකයන් දැනුවත්කමින් සන්නද්ධ කතෝලිකයන් විශාල පිරිසක් එක්ක අපි විවිධ කතා කරලා තියෙනවා. ඔබව දැනුවත් කරන්නට ඒ ඔවුන් තමසෝ කැමැත්තෙන්ම එකතු වෙලා ඉන්නවා. ඔබවත් මාවත් දැනුවත් කරන්නට අපි දැනගත යුතු සියල්ලක් ගැන. ඉතින් නැවත වතාවක් අපි ආරාධනා කරනවා අද පටන් මේ සතියේ පටන් මේ මාසයේ පටන් ඉදිරියට එන කාලයේදී අපත් එක්ක එකතු වෙන්න. දැනගන්න මේ නාලිකාව subscribe කරලා ඔබේ යාළුවන්වත් මේ පිළිබඳව දැනුවත් කරන්න. තව දෙයක් ඉවර කරන්න කලින් මම කියනවා කිතුමන් විදියට විතරක් නෙවෙයි ඔබ අන්‍යාගමිකයෙක් වෙන්න පුළුවන්. අපේ කතෝලිකකම් ගැන ඔබට ප්‍රශ්නාර්ථයක් තියෙනවා නම් යොමු කරන්න අපිට. අපි සූදානම් ඒකට පිළිතුරු දෙන්න. ඒ කියන්නේ මේ නාලිකාව කතෝලිකයන්ට පමණක් සීමා කරලා නැහැ අපි. හැම ලංකාවේ ජීවත් වෙන හැම කෙනෙක්ටම අපි මේ නාලිකාව විවෘත කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අපි කතා කරන හැම දෙයක්ම ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය වෙන නිසා මේ ලෝකයේ ඉන්න ඕනම කෙනෙක්ට මේ නාලිකාව විවෘත කරලා තියෙනවා. එකතු වෙන අප සමග ඔබේ දැනුම වර්ධනය කරගන්න, ඔබේ අධ්‍යාත්මය වර්ධනය කරගන්න. ඒ වගේම ඔබ ජීවිතයත් එක්ක ප්‍රතිහාරය අධ්‍යාත්මික පෝෂණය අපිට එක බෙදා ගන්න. ස්තුතියි. ජේසුස් වහන්සේ මේ Secret of Church YouTube නාලිකාව